කාන්තා බලකායි කියන මේ දුවක් ඇයි ඉපදුනේ ඔය යුනිෆෝම් එක අඳගෙන නෑ බලන්න දැන් මියාත් ඔය සිල්රෙද්ද පරවගන්නද ඉපදුනේ නෑනේ නේද එක යුනිෆෝම් ඇඳෙව්වා ඉපදුනාට පස්සේ සියලු යුනිෆෝම් අපට ඇඳෙව්වා ඇඳවලා කියනවා උඹ මේ රාජකාරිය හරියට අකුරට කරපන් විවස්ථාවට නීතියට මිනිසුන්ට නිගරු නොවන විදියට මේ කාර්යය කරන්න අපේ බුදුහාමුදුරුවෝ වෙන අපේ යුනිෆෝම් ඒක බාර දුන්නා මේකේ කාර්යය උඩට ධර්මයට විනයට අභිධර්මයට සනාත වෙන විදියට වඩා ලෝකයට කරන්න. ඒ වගේම පොලිසිය හමුදාවට යුනිෆෝම් එකක් දීලා තියෙනවා. ඒ අත්තන්ට දුන්න යුනිෆෝම් එක රට රකින්න, ජාතිය රකින්න, ආගම රකින්න, මිනිසුන් රකින්න, සතා සිව්පාව ගහකොළ සබාධාන මේවා රකින්න කියලා අපට බලයක් අවරලා දීලා තියෙන යුනිෆෝම් එකක්. මේකේ ආරක්ෂාවක් තමන් වෙමින් ඒ කටයුත්ත තමන්ගේ බුද්ධියට අනුකූලව කරන්නට ඕනේ. තමන්ට කරන්න කල යුතු සීමාවක් තියෙනවා. ඒ සීමාව ඇතුලේ අපි මේ දේ කරන්න ඕනේ. දැන් ඔය එකක්වත් නොකරන මිනිස්සු නැද්ද? උන්ට යුනිෆෝම් එකක් නැහැ. ඒ වගේම ගා ඇඳුම් නැන්දට නිකන් අර උපදිනකොටම ආවේ විදියටම ඉන්න අයත් ඉන්නවා. තරමේ මා එහෙම ඉන්න අයත් ඉන්නවා. ඇයි? මොකද ඒගොල්ලෝ ළඟ නැත්තේ? ඕඩෑම ජරා වැඩක් කරන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ ළඟ නැත්තේ? ඒගොල්ලෝ ළඟ දේව ධර්මය නැහැ. ඒගොල්ලෝ ළඟ හිරියොත්ප්ප නැහැ. ඒගොල්ලෝ ළඟ ලැජ්ජ බය නැහැ. ඕනම නරක වැඩක්. අම්මට තාත්තා ඉදිරියේද ගුරුවරු ඉදිරියේද සමාජයේ ඉදිරියේද ඒ වගේම පූජක පක්ෂයේ ඉදිරියේද ආගම දහම ඉදිරියේද නේද සතා සිව්පාව ඉදිරියේද සෝබා දහම ඉදිරියේද ලැජ්ජාවක් නෑ බයක් නෑ ඕනෑම නරක නපුරු දාමරික ක්‍රියාවක් කරන්න අපේම සමාජයේ අත්වාපත් එක්කම ජීවත් වෙනවද නැද්ද? ඕනතරම් ජීවත් වෙනවා. එතකොට ඒ අය අතරින් පින්වතුනි බුදුරජාණන් වහන්සේලා ලෝ පහළ වෙලා අපට අනුදැන වදාරන මිනිසුනේ සබ්බ පාපස්සා කරන කිසිදු පෞකාර වැඩක් කරන්න එපා කියලා කියන කාරණය. මේ ජීව ලෝකයේ කාරණය කිව්වේ මිනිස්සු මනුස්සාත්මයක් ලැබුවැත්තන්ට විතරයි සබ්බ පාපස්සා කරන්න එපා කිසිම අකුසල කර්මයක් කුසලස්ස උපසම්පදා තුන්හිත මුල් කරගෙන හැම තිස්සෙම කරන්න කිව්වෙ මොකක්ද? දැන් මේ බණ කියන තැන මෙතන ගෝසාකාරී වැඩි මහපාරණ නමුත් තමන්ගේ තුන්සිත තියෙන්න ඕන කොතනද එහෙමනම් මේ බණ කියන වෙලාව. අපි ආවේ බණ අහන්න. ඔබ බෞද්ධයෙක් නම් අර මැරිච්ච අනුමා චාන්දනී විජේසිංහ මෑණියන්ට පින් අනුමෝදන් කර දෙන්නම කියන හදවතින් වෙටින්නවද? අවංකවම ආවනම් ඔබ එක බණ පදයක් හරි අහලා ඇය කෙරෙහි මනුස්ස ගුණ ධර්මයක් එක්ක ඇයට ඔබ බණ පදයක් අහලා මේ වෙලාවේ පින් දෙන්න ඕනේ. ඔබ බණ අහන්න නැතුව ඔබට පින් දෙන්න බෑ. ඒ නිසා ඔබ බණ පදයක් අහලා ආන්ගේ ඇය වෙනුවෙන් ආවනම් මේ තන තමන්ගේ තුන්සිත මෙහෙवला පහන් සිතුවිලි ඇති කරගෙන ඔබට පුළුවන් වෙන්න ඕනේ මේ බණ පදයක් අහලා අනේ මෑණියනි හෝ නැගණියනි හෝ ඥාතිවරියනි සහෝදර ස්වාමීනි ඔබ මේ පින අනුමෝදන් වේවා. අපි පුද වේදි වෙන්න ඕනේ. අපි දැන් වෙන්න ඕනේ මොකක්ද?
අරයා හිටපු ආකාරයට හිටපු ක්‍රමය හිටපු දේවල් ගැන කතා කර කර මෙතන හිටියද හරියනවද? ඒක කියන අපේ තියෙන එහෙම හිටියනම් අපේ තියෙන දුෂ්ටකමක් නේ. දැන් අපිට මොකද කරන්න තියෙන්නේ? ඒ අම්මගේ ගති ලක්ෂණ අපට වෙනස් කරන්න බෑ. දැන් එයා අද අවුරුදු 61ක් මනුලව ජීවත් වුණා. ඇය නිකම්ම හිටියෙත් නෑනේ. ඇය ලදරු කාලයක්, ළමා කාලයක්, තරුණ කාලයක්, ඒ වගේම හොඳ හැඩි ශරීරයක්, එක්ක හොඳ පරම්පරාවක ඉපදිලා, ඒ වගේම විවාහ වෙලා, ඒ වගේම දරුවෝ 4 දෙනෙක් හදලා හොඳ අම්මා කෙනෙක් වශයෙන් කටයුතු කරා. ගතිය වෙනස් කරන්න අපිට බැරි වුණාට ඇයට කරන්න තියෙන උපරිම සේවාව මෙයාට කරලා දෙන්න කරලා නැති. ඇයගේ අම්මට තාත්තට පින් සිද්ධ වෙන්න මහ පොළොවට බරක් නැතුව දෙමව්පියන්ට ණයක් නැතුව ඇය ඒ වෙනුවෙන් යම් සේවාවක් කළා නම් අපි මොනතරම් උදවේදී වෙන්න ඕනද? ඒ ආදරණීය චරිතයට පින් අනුමෝදන් කරලා දෙන්න. ඒකයි මොනතරම් බාධක සම්බාධක අවලාද බින්දා මේ හැම දේ හමුවේ නොසලී අපේ තියෙන උසස්ම මනුස්ස ගුණ ධර්මයේ තමයි මේ ප්‍රදර්ශනය. ඒ නිසා අපට ඇයගේ ගුණ දෙයක් උනාවි වෙච්ච දේ උනාවි. නමුත් අපිට කරන්න තියෙන අපේ මනුස්ස ගුණ ධර්මය අපි ඇයගේ තැනට වටෙන්න ඕන. එහෙම නැත්නම් අපි අර වගේ කම්. අය වැරදි කියන තැනටම අපි වටනොත් එහෙමනම් අපි ඇයත් එක්කම යන කෙනෙක් බවට පත් වෙනවා. අපට පුළුවන් වුණා නම් අය මේ දරුවන්ට පුළුවන් වුණා නම් තමගේ අම්මව යම් මට්ටමකට යම් මනුස්ස මාතෘත්වයේ අභිමානය ආරක්ෂා කර දෙන්න දරුවෝ හදලා දරුවන් වෙනුවෙන් ඇය කැප වුණා නම් ඒ ටිකම ඇති නෙනේ. දසමාස 4 කුස දරාගෙන ඉඳලා ඔබ මෙලොවට පහල කරලා ලේකිරි කරපවල අපකයි නොකඩ හදපු ඉඳන්නේ ඔබ යම් මේ රටට යම් සේවාවක් කරන්න. එහෙමනම් ඔබ අම්මා කවුද කියන එක තේරුම් ගන්න ඕනේ. අම්මා කවදාකවත් විශ්වාස කරන්න බෑ. අම්මා තියා තමන්ට තමවුන්වත් විශ්වාස කරන්න බැරි තමයි. ඔබ නිතර වෙනස් වෙන කෙනෙක්. විශ්වාසය කියන්නේ නැවත ආපහු ලබා ගන්න යත්න කරන ප්‍රතිඵලයක්. විශ්වාසය. හැබැයි විශ්වාසයට වඩා බුදුහාමුදුරුවෝ මොකද්ද අපිට දේශනා? සම්මා දිට්ඨිය. ඒ උනාට අර ගාථාව කියනනේ විශ්වාසා පරමා ඥාති. හැබැයි යෝක උතන කියනකොටම විශ්වාසා පරමා ඥාති කියනකොටම කියනවා නේද? අර සමාජයකට කියවන කියන නේද? ඥාතියයි නෑයයි මීයයි වේයයි තුන්දෙනාම විශ්වාස කරන්න එපා කියනවා නේද? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා විශ්වාසා පරමා ඥාති. ඥාතින් විශ්වාස කරන්නලු උතුම් ලෙස විශ්වාස කරන්න. විශ්වාසා පරමා ඥාති. ඒ උනාට ඔබට හම් වෙලා ඉන්නේ ඥාති ඇත්තටම විශ්වාසද? මම නම් හිතන්නේ තවම මේ අත්තන්ට විශ්වාසවන්ත ඥාතිවරේ මේ ඉන්න තැන ඉඳලා ආපහු හැරලා බලුවොත් විශ්වාසවන්ත ඥාතියෙක් හම්බෙලා උන්දලා මේ අර ඉර මාරු වෙනවා වගේ ඉර නැගෙනහිරින් පායලා බටහිරින් වැස යනවා වගේ වෙනස් වෙන උන්දලා නේද අපිට හම්බෙලා ඉන්න තරමක් ඉන්නේ. ඒ විශ්වාසය දෙවියන් කෙරෙහි අපිට ළඟ තියෙන මොකද්ද? අවිශ්වාසය. මොන විශ්වාසද? දෙවි විශ්වාසය. කවුරු කෙරෙහිද? දෙවියන් කෙරෙහි. ඔයත් මොකද කරන්නේ? දෙවියන්ට පළතුරු වට්ටියක් කරන් පූජා කරලා තියෙනවා.
දෙවිදුනි මේ පින ඔබ අනුමෝදන් වෙලා ඔබේ දිව්‍ය ඓශ්වර්යයන් වඩා වර්ධනය කරගන්න ලැබේවා කියලා යමෙක් ප්‍රාර්ථනා කරනවා නම් ඒක අතිශයින්ම දුර්ලභ කාරණා. කෙරෙන්න වෙනදී දෙවියන්ට පින් දෙන අනතුරු වට්ටිය පූජා කරලා අපි කරන්නේ මොකද්ද? අපි මුළු ජීවන ගමනේම තියෙන ගැටලු ඔක්කොම දෙවියන්ට බාර ගන්නවා. පඬුරකුත් ගැට ගහලා කියනවා දෙවිදිනි